ඔට්ටුව දාමුද එන්න කියන්න වඩ මාසනායක අපේ ජනාධිපතිතුමාට ගිහලා ඔට්ටුව දාමු මමද එයාද ඇත්ත කියන්න කියලා මේ රටේ දාගන්නෝ මම හිරේ දාන්නකෝ එන්න 323ක් පන්න බේකන ජනාධිපතිගේ යාළුවා එයා කිව්වා ඔයා පව් ඔයාගේ වයිෆ් දුවාට රැට ළඟට එන්න දෙන්නේ නැහැ ඒ නිසා මම කියන්න ආවට ඉන්න කතාවද සම්නාසලා වගේ නේ නිකන් අර උඩ වේල ගාඩි පල්ලා වෙන ගාඩි නෑ මම බඩා ගන්න නෑ කවදා දැන් මේ දිමුතු සූරසේන කියලා කිව්වම ආණ්ඩුව නැගිටින්නේ මොකටද මේ රිදන්ඩර නෙවෙයි මම කියන්නේ ප්‍රභාකරන් දෙයියෝ කියලා මම ගරු කරන්නේ මගේ මිනිසුන්ට මම අද්දෝ මාර්ගෝට්ටාගේ ටී-ෂර්ට් එක ගෙදර තියෙනවා හරිද ඒක මම බල්ලට දානවා කියලා හිතාගත්තා හැබැයි එහෙම නරක කරන්න බෑනේ මේ අපේ ජනාධිපතිතුමානේ ඒ නිසා මේ බල්ලට කැමති වෙන්නේ නැහැ ඒකට ඒ නිසා මම ඒකට දාලා නැහැ හැබැයි බල්ලට කටක් තියනවා නම් උදාන්න බෑ කියයි හැබැයි තුමා කියනවා ප්‍රභාකරන් රසවාදී කියලා මම කිව්වා දෙයියෝ කියලා අපි අපේ ස්ටෑන්ඩ් එකේ ඉන්නවා මම කියන්නකො මූලාසන ඉඳගෙන ප්‍රභාකරන් රසවාදියා කියලා ටයිම් දෙන්න මම ටයිම් දෙන්න ඔබතුමාට අද මේ ලැජ්ජාය ඔක්කොම ඇදෙන් ටික මාර ගලවලා යන්න තමුණ අයියෝ මේ පුතාගේ නම කිව්වා නැගිටින්න දන්නේ ලකුණාසලා බොරු කරලා තමයි මේ රට මේ රවටන්නේ අපිට එහෙම බොරු කරන්න ඕනේ ඒකත් අඬවැයරපත් අදින්න නැත්තම් එතන අඬවැය දාගෙන ඉන්න කෙනා මොඩල් කියලා කියනවා අංගොඩ වැඩ කරලා තියනවා සර් බෙහෙත් දීවද ඉන්නවම මේ චේගුවෙරා කියලා තියෙනවා better to die standing rather than live on your knees කියලා තමුන්නාසලා මේ මරණයක හොඳයි නා හිටගෙන මේ කකුලින් කකුල් නමලා ජීවිතේ බේරගන්න කියලා ඒ නිසා මට එහෙම ඕමනාවක් නැහැ මේ කරු ප්‍රොෆෙසර් මේ මම ඔබතුමාට එකක් කියන්නම් අපේ රටේම ලොකු ප්‍රොෆෙසර් ඉන්නවා එයාගේ පුතාගේ නම තමයි දිමුතු සූරසේන මේ ලියුමක් ඇවිල්ලා තියෙන්නේ මට 19/8/26 දවස් දිනේ දාලා ජසීම් ජමීල් කියලා ජූකේ වල ඉන්න ජර්නලිසම් කරන එක්කෙනෙක් තමයි මේ ලියුමක් ගහලා තියන්නේ මේ රටට ඉදාම වදගත් ප්‍රොෆෙසර් ගැන කතා කරලා තියෙනවා. එයාගේ පුතාගේ තමයි මේ දිමුතු දූරසේන. දැන් බලුවා නම් හරියටම දැන් කොළඹ වල අපාර්ට්මන්ට් එකක් විකුණලා තියෙනවා. අපාර්ට්මන්ට් 6යි 12th floor 64 Ward Place කොළඹ 7 ඔක්කොම වටිනාකම තමයි මේ මිලියන 185යි 185 මිලියන්. ඒ බිල්ඩින් එකට කියන්නේ ද ග්‍රෑන්ඩ්. හැබැයි ඒක විකුණපු එකනාගේ නම මිස්ටර් නිහාල් එටිආරාචි ගත්ත එකනාගේ නම දිමුතු සූරසේන. කවුරුත් ගලබල වෙන්න ඕනේ නැහැ. දිමුතු සූරසේන කියලා පුතා තමයි මම කතා කරන්නේ. එයාට මිලියන 185ක් ගාන මේ බඩු දීලා තියෙනවා මම නිකන් කියන්නේ. මම වෙන මොකුත් කියන්නේ නැහැ ආවේ. හැබැයි මට මතක් කරන්න කැමති 2021 MB Express Pearl කියලා සිංගප්පූ නැවක් ආවා අපේ රටට. ඒක ඇවිල්ලා ඉන්දියාව වලින් කොළඹට යන ගමන් නයිට්‍රික් ඇසිඩ් කොස්මෙටික් කෙමිකල් ඕවා ඔක්කොම ටික අරගෙන ගිනි ගන්නවා මේ 2021. ඊට පස්සේ දවස් 12ක් ඒක ගිනි අරගෙන ඒක යට වෙනවා මේ මූදුවට දෙවෙනිදා ජූන් 2 2021. ඒකට නඩුව දාලා ඒ කාලේ හිටපු චීෆ් ජස්ටිස් ඒකට නඩුවට වන්දි ගෙවන්නයි කියලා තිනවා බිලියන් 1ක් US ඩොලර්. එතකොට බිලියන් 1ක් US ඩොලර් කියන්නේ 1000ක් මිලියන 1000ක් US ඩොලර්. ඊට පස්සේ එයා ඉවතලා යනවා ඒ පුත්කලයා. ඊට පස්සේ ඉස්සරහට එන්න හිටපු හොඳම මේ චීෆ් ජස්ටිස් තමයි චීෆ් ජස්ටිස් කෝතාගොඩ. එයාව ඒකට ඒ කොමිටි වලට පත් කරලා 5 bench ජස්ටිස් ටේබල් එකක් දාලා බෙන්ච් එකක් දාලා ඊට පස්සේ එයා ඉවතලා යනවා. ඊට පස්සේ කොටාගොඩ මහත්තයා තමයි දැන් චීෆ් ජස්ටිස් එන්න හිටපු එකන. හැබැයි දැන් කොටාගොඩ මහත්තයාව ඉවත් කරා ඒ කොමිටි එකකින්. ඊට පස්සේ 5 bench එක 3 bench කරා. 3 bench එක දැන් ඉවර කරලා තියෙනවා මේ නඩුව. හැබැයි බිලියන 1ක් නැත් US ඩොලර් වලින් කියන්නේ මම. ඒ වගේ මිලියන 1000ක් ගෙවන්න තියපු එක මිලියන 1ක් ගෙව්වා සෙප්ටැම්බර් 2025 ලෝකල් ඒජන්ට්. ඒ කියන්නේ ලංකාව ලෝකල් ඒජන්ට්. ඒ ලෝකල් කම්පැනි එක තමයි සී කන්සර්ටෝරියම් කියලා. ඒගොල්ලෝ මිලියන 1ක් US ඩොලර් මිලියන 1ක් නැත්නම් අපේ සල්ලි වෙන මිලියන 300ක් ගෙව්වා. ගහලා ඉවරලා ඊට පස්සේ ආපහු මේ නඩුව අපේ ජනාධිපතිතුමා මේ නඩුව ගත්තා. ගත්ත ගමන් කරා මේ කොටකොට මාත්‍යාව එළියට දැම්මා. එයා හොරෙක්නේ. ඒ නිසා එයාව එළියට දැම්මා බෙන්ච් එකෙන් කියලා එළියට දාලා ඉවරලා ඊට පස්සේ නඩුව වැව්වා. නඩුව වැව්වාම අපිට පාඩුවයි මිලියන 999ක් US ඩොලර්. ඒක 300 වැඩි කරන්න මම දන්නේ නැහැ. මම එච්චර ඉගෙන ගත්ත පොරක් නෙවෙයි. ඒ නිසා මට ඒක තේරෙන්නේ නැහැ. හිතලා බලන්නකෝ ඒ වෙනුවට එයාගේ පුතාට දීලා තියෙනවා. කාගේද පුතා කියලා මම දන්නේ නැහැ. ඒක DNA ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. දිමුතු සූරසේනට බිලියන් හරිද? ඒක කතාවෙන් දෙව අයියා. දිමුතු සූරසේනයි. මම ඔයාට කියන්න බෑනේ සයිකියාට්‍රික් ડોක්ටර් කෙනා වෙලා ඉඳලා ඔයාට කියන්න බෑනේ. ඔයා සයිකියාට්‍රික් ලඩ කියලා. මම කිව්වොත් ඔයා පව්. ඔයාගේ වයිෆ් උත් ඔයාට රැයට ළඟට එන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඔයාට. ඉන්නව කතාවද? මේ කරුණාකරලා මේක බලා ගන්නකෝ මේ අපේ ප්‍රොෆෙසර් මම ඔයාට ගරු කරනවා. සාමාන්‍යයෙන් ඔය පුටුවේ වාඩි වෙන්න ඕනේ. ඔයා වගේ පුත්කලයා තමයි උතන වාඩි වෙන්න ඕනේ. නිසා මම සාමාන්‍යයෙන් මූලාසන මන්ත්‍රතුමිය කියලා කවදාවත් ඔබතුමාට කියන්නේ මම ඔයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකට වගකීම ගන්නවා මම. ඒ වගේ අපේ රට
බලාපොරොත්තු වෙන හිටියා අපේ රටවල් වල ඒ කියන මල් පළ ටික අයින් කරලා වල්පළ ටිකක් අයින් කරලා මල් පළ ටික දානවා කියලා. හැබැයි මේ වල්පළ ටික උඩ බලාගෙන ඉන්න නමත් එක කියන්න කැමති නෑ. පව පොර නැගිටිනවා ඊට පස්සේ මේක තමයි chance කියලා. හැබැයි ඉතලා බලන්නකෝ දැන් මම අහන්නකෝ අනේ බබා අහන්නකෝ අන්තිම කතාව අහන්නකෝ. දැන් මම මේ කතා කරන්නේ මේ නේ ඉන්නකෝ පොඩ්ඩක්. එයා මගේ හිතවතා. මේ බල මේ මම ඒ කතාව කියන්න. එයා මගේ හිතවතා. ඒ නිසා බය වෙන්න එපා. දැන් මේ දිමුතු සූරසේන කියලා කිව්වම ආණ්ඩුව නගිටින්නේ මොකටද? හර්ද සාචේ මම දැන් මේ පාර්ලිමේන්තේ දාලා යන මේ ඇත්තම මම කියන්න මේ මට හරි සිංහලද දන්නේ නැහැ. කියනවා අපේ දෙමළ වලින් හැමෝම නිර්වාණයි නම්. ඒ කියන්නේ එක්කෙනෙක්වත් අන්ඩර්වෙයාර්වත් අදින්න නැත්තම් එතන අන්ඩර්වෙයාර් දාගෙන ඉන්න කෙනා මෝඩයි කියලා කියනවා. මම දන්නේ ඒක සිංහලෙන් කියන කොහොමද හැමෝම ඒක ඒරියා එකේ හැමෝම නිර්වාණය වෙන්නවා නම් අන්ඩර්වෙයාර් දාගෙන ඉන්න කෙනා මෝඩයා කියලා කියනවා. ඒ වගේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ පුද්ගලයාගේ ඉස්සර මාව සයිකියාට්‍රික් පේෂන්ට් කියලා කිව්වා මට කිසි ලඩක් නැහැ. මේ මම ඒක අහලා තියෙනවා. මේකේ අංගොඩ වැඩ කරලා තියෙනවා සර් බෙහෙත් බිව්වද ඉන්නවම හරිද? මම මේ ටෙලිබල වැඩ කරලා තියෙනවා අංගොඩ වැඩ කරලා තියෙනවා අවුරුදු 20ක් මේ මෙඩිකල් සිස්ටම් එකේ. ඒ නිසා මට කිසි අවුලක් නැහැ. හැබැයි දැන් ඔක්කොම ගානවා. හේතුව දැන් මම කතා කරේ දිමුතු සූරසේන ගැන. මම වෙන සූරසේන ගැන කතා කරලා නැහැ. ඔයාගේ තාත්තා වෙන්න නැති. ඔයාගේ පුතා වෙන්න නැති. මම ඒක කතා කරේ නැහැ. මේක තමයි මේ අපේ රටට වෙලා තියෙන්නේ. දැන් කෝදාගොඩ මහත්තයාව එළියට දාලා. හරිද? හොඳ පුත්කලයා ටික එළියට දාලා. අන්තිමට මේ කරලා තියෙන වල්පල මේගොල්ලෝ හිතනවා ඇති මට නඩුවක් තියෙනවා නේ. ඒ නිසා මාව අනේ මට තියන්නේ අර පොලිසියට වෙනපු එකයි ජෙලෝලයින් එක වල දාපු එකයි. ඒවා තමයි නඩුව තියන්නේ. ඒවා දාගන්නකෝ මාව හිරේ දාන්නකෝ. ඒකයි මම ඕගොල්ලෝට කියවලා පෙන්නන්න දුන්නේ. better to die standing than live on your knees කියලා. මරණයටත් බය නැහැ අපිට. හරිද? හැබැයි කවදාවත් මගේ කකුල් නමලා දනිෂ්ඨ මලාවිල්ලා ඕකට ලියුමක් අරන් ගිහලා අර නඩුව බේර ගන්න. ඒ නිසා මං යන්නේ. මතක තියාගන්න. හැබැයි ප්‍රොෆෙසර් මට මං කාලයක හිතාගෙන හිටියා අපේ දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. මේ පාර්ලිමේන්තුව ආවට පස්සේ මම අතරම මෙතන ඉන්නේ හැමදාම අපේ චානක මාදුවඩ ගයියා හැමදාම ප්‍රභාකරන්ට බනිනවා. ඔයගොල්ලෝ දැක්කනේ ප්‍රභාකරන්ට බදිනවා. හැබැයි අපි මම වැඳලා ඉල්ලුවා අයියා විල මගේ ළඟට වාඩි වෙලා ඉන්නේ. අපි කවදා අපි අයිඩියොලොජි වෙනස්. මගේ අයිඩියොලොජි වෙනස්. ඔය මෙතුමාගේ අයිඩියොලොජි වෙනස්. හැබැයි අපි එකට වාඩිලා ඉන්නවා. දැන් මෙතන නාමල් ඉන්නවා නම් ගෙනලා මෙතන වාඩි කරගන්නවා. හැබැයි තමුන්නාසලා බොරු කරලා තමයි මේ රට මේ රවටන්නේ. අපිට එහෙම බොරු කරන්න ඕනේ නැහැ. මම අදවත් කියනවා හෙටත් කියනවා මම එළිය මීඩියා වලටත් ගිහින් කියලා තියෙනවා. මම සිංහල ජනතාවට හිත නාස්ති කරන්න නැත්තම් මේ රිදණ්ඩට නෙවෙයි මම කියන්නේ ප්‍රභාකරන් දෙයියෝ කියලා. මම ගරු කරන්නේ මගේ මිනිසුන්ට. මම අද ඇවිල්ලා කෝට් එකක් දාගෙන ටයි එකක් දාගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව වල ඉන්න පුළුවන් නම් 1992 වල බෝම්බයක් පුපුරනකොට එක එක ඇවිල්ලා බෝම්බය වැටෙනකොට මාව බේරගත්ත මිනිස්සු දැන් බිම යට. හැබැයි තමුන්නාසලාගේ බේරගත්ත මිනිස්සු ඔක්කොම ටික කකුල් නැතුව අත් නැතුව ඉන්නවා. තමුන්නාසලා කතා කරනවාද? ලැජ්ජායක ඔක්කොම ඇදන් ටික මාර ගලවල යන්න. තමුන් අයියෝ මේ පුතාගේ නම කිව්වා නැගිටින්න දන්නේ නැහැ. අයියෝ මෙයාගේ නම කියනවා හරියට එදා වෙන එක්කෙනාගේ නම කිව්වා. මේ කියන්නකයි එක්මට මේ ඔබතුමාගේ කාලේ නාස්ති කර ගන්නවනේ. නෑ නෑ ඉන්නකෝ ඒක නිකන් අපරාධනේ. මීඩියා කින් බලන්නකෝ ප්‍රොෆෙසර්. හරිද? මේගොල්ලෝ මේ ප්‍රොෆෙසර් ඔබතුමා හරි කියන්නකෝ මූලාසන ඉඳගෙන ප්‍රභාකරන් රස්තවාදියා කියලා. ටයිම් දෙන්න. මම ටයිම් දෙන්න ඔබතුමාට අද. මේක ඔබතුමාගේ කාලේ ඔබතුමා කතා කරන්නේ. ඒකත් කියන්න බැරි වෙලා ඉන්නේ. හරිද? මේ ඉන්නේ වල්පල මල්පල ටිකක් කියන්නකො ප්‍රභාකරන් රස්තවාදී කියලා. මෙතුමා කියනවා ප්‍රභාකරන් රස්තවාදී කියලා. මම කිව්වා දෙයියෝ කියලා. අපි අපේ ස්ටෑන්ඩ් එකේ ඉන්නවා. හැබැයි අපි එකෙන් ගන්න ආදරේ. දැන් අද අවිල්ලා ශානක අයියා වුණා මල්ලි අත්‍තරම අන්තිම කතාවද කියලා. මං කිව්වා අන්තිම කතාව තමයි ඒ 31 වෙනිදා නඩුව තියෙනවා මං යනවා මගේ රක්ෂාවට කියලා. හැබැයි ඔබතුමාලා රටේ පට්ටබල් බොරුවක් කියන්නේ. මම බොරු කියන්නේ මගේ ඥාතිට. මගේ ඥාතිට ආදර නිසා මම ආදර සිංහල ඥාතිට. ඔයා ගිහිල්ලා ඕන්න අපි ඔට්ටුවක් දාමුද? එන්න කියන්නකෝ අන්ඩර්කුමාර සනායක අපේ ජනාධිපතිතුමාට ගිහිල්ලා ඔට්ටුවක් දාමු. මමද එයාද ඇත්ත කියන්නේ කියලා මේ රටට. ඒ වගේ ලැජ්ජ වෙන්නේ නැති වැඩ තමයි ඔය තමුන්නාසලා කරන්නේ. තමුන්නාසලා කියන්නේ මුස්ලිම් නෑ, සිංහල නෑ, ඊට පස්සේ දෙමළ නෑ කියලා. මම කියනවා මම දෙමළ. මම ඒක අමතක කරන්නේ නැහැ. මට දෙමළ කියන කිව්වම මට මාර සතුටක් හම් වෙනවා. හැබැයි මම බඩාගන්නේ සිංහල එක්කනාව. ඇත්තටම සිංහල එක්කනාව. හැබැයි තමුන්නාසලා වගේ නේ නිකන් අර උඩ වේද කෑලි, පල්ලෙහා වෙන කෑලි නෑ මම බඩාගන්නේ නැහැ කවදාවත්. මතක තියාගන්න. උඩ ඒක ඕගොල්ලෝ රේන්බෝ කම්පැනි. ඒ රේන්බෝ කම්පැනි අපිට අදාළ නැහැ. මම කැමති
නාමල් රාජපක්ෂ වගේ සජිත් ප්‍රේමදාස වගේ කට්ටිය කවුරු හරි කියනවා නම් තමුන් සිංහල කියලා මං අරුන්ට කැමැති. හැබැයි එයා දෙමළත් නෑ සිංහලත් නෑ කියලා අන්තිමට අවිල්ලා හැමෝටම කෙලවන්න දෙනවනේ ඔයගොල්ලෝ. කවුරු දෙකක් දුන්නානේ. කන්ටේනර්ස් 323. මං කිව්ලා පළවෙනි දවසේ මම මේ කතාව කියනකොට කන්ටේනර් 23 ඇතුලේ මේ KPK බඩු තිබ්බා කියලා. අදවත් ඕගොල්ලෝ ඉන්ක්වයරි කරාද? මාව බලෙන් එකගෙන ගියා මේ CID එකට. මොකද උනේ? මොකද උනේ ආද හොයාගත්තද? කන්ටේනර් ජෙලවල ඉන්න එක වාහනේ නවත්තනකොට මම වරදිකාරයා. හැබැයි කන්ටේනර් 323ක් පන්නපේකනා ජනාධිපතිගේ යාළුවා. එයා මේම බිමල් රත්නායක මේම තට්ටු කරලා කියනවා මගේ යාළුවා මේ මුකුත් කරන්නේ නැහැ කියලා. ලැජ්ජයි. තමුන්ගේ වයිෆුත් එක්ක ඇවිල්ලා පාර්ලිමේන්තු වාඩිලා කාමරේට දාගෙන ලැජ්ජයි. ලැජ්ජයි. ඊට වඩා හොඳයි මේ 1972 මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන කොයි හරි දැම්මනම් බඩුව. තේරෙනවද? මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ බඩු ටික එළියට දැම්මනම් අපිට ওই කරදර එන්නේ නැහැ. කරදර එන්නේ නැහැ. අයි BOC එකනේ වැඩ කරේ. BOC එක නේද වැඩ කරේ? පත්වීම දුන්නේ මහින්ද රාජපක්ෂ නේද? නාමල් මහත්තයා දැන්නුත් කියනවා මේ අයියා හැනිත් පත්‍ර වාඩි වෙලා ඉන්න කියලා. ලැජ්ජ වෙන්න ඕනේ යන්නේ. ඊට වඩා තව එකක් කියන්නම්. අපි මේක කතා කරන්නේ අපේ හදවතේ ඉඳන්. අපිට අද සිංහල මිනිස්සු කෑම දෙනවා. මං ගිහලා කඩවල කෑම ඉල්ලනකොට මිනිස්සු කියනවා ડોක්ටර් සල්ලි දෙන්න එපා කියලා. අපි අපේ ජාතිට ආදරයි. මං කවදාවත් ඊළඟ ආණ්ඩුව මේගොල්ලෝ આવත් කවදාවත් මං අපේ මිනිස්සු පාවල දෙන්නේ නැහැ. මං ඇවිල්ලා ඇමරිකාවෙන් කරොත් හැබැයි කවදාවත් බාවලා දෙන්නේ නැහැ. මම මගේ මිනිස්සුන්ට කියනවා මම මගේ මිනිස්සුන් වෙන පෙනී හිටිනවා. දැන් මට ඕන නම් ඇවිල්ලා මේ ඉන්න එක පක්ෂවල එකතු වෙලා ඕන පක්ෂයට එකතු වෙලා මට ඡන්ද ගන්න පුළුවන්. මට ඡන්ද යන්න ඕනේ නැහැ. මට නැෂනල් ලිස්ට් එක හම්බ වෙනවා. හැබැයි අපේ මිනිස්සුන්ට අපි ආදරේ. අපේ මිනිස්සුන්ට අපි ආදරේ. හැබැයි පරණ දේවල් මට මතක් කරන්න කැමති නැහැ. පරණ දේවල් මතක් කරන්න කැමති නැහැ. අයි මගේ තාත්තාත් නැති වුණා. ඔයාලා නිකන් ඔය මේ චූටි බම්බු කතා කරන්න නැතුව අහන්න. මේක මගේ තාත්තා නැති වුණා කොටියක ඉඳන්. හැබැයි මම ඒක අමතක කරන්න ලාස්ති. මට වැරදක් කරලා තියෙනවා නම් මම නාමල් රාජපක්ෂගේ තාත්තා වැරදක් කරලා තියෙනවා නම් එයාට බලාගන්න තිබ්බා මගේ තාත්තාත් එක්ක. මට බලාගන්න ඕනේ නැහැ මේ නාමලුත් එක්ක. එහෙම බලාගත්තා නම් ඊළඟ පරම්පරාවේ මගේ පුතා ගිහිල්ලා නාමල්ගේ පුතාට කතා කරන්න බෑ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලේ තව විනාඩි 2යි. thank you sir. හැබැයි ඕගොල්ලෝ ඇති කරන්නේ ඒක. ඕගොල්ලෝ ඇති කර බලන්නකෝ ත්‍රිකෝණාමල වල අර මේ පුදුමෙලිප තිබ්බාම මොකද ජරා වැඩ කරේ පොලිසිය දාලා ඒක උසුවේ. හැබැයි මම එහෙම කරන්නේ නැහැ. මම 2029 හරි ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ මේගොල්ලොත් එක වාඩි වෙනා හිටියොත් නැත්නම් සජිත් ප්‍රේමදාස සර්ත් එක වාඩි වෙලා හිටියොත් මම එහෙම කරන්නේ නැහැ. මම අපේ මිනුවට අපේ මිනිසුන් වෙනුවට ඉන්න ඊළඟ එන ජනාධිපතිතුමා මම අඬන්න වෙනවා. හැබැයි ඔයාලගේ එම්පීලා දමල එම්පීලා කවුද කියලාවත් දන්නවද කියලා බලන්නකෝ සිංහල ජනතාව. ඔයාලගේ දමල එම්පීලා කවුද කියලාවත් ඔයගොල්ලෝ දන්නවද? කවදාවත් නැහැ. ඒ නිසා අපිත් ඔයගොල්ලෝට ඔයගොල්ලෝගේ ටී-ෂර්ට් එක අනේ තියනවා මංගාව. පුළුවන් නම් කවුරු හරි යවනවාද ආපහු යවන්න. අන්ද්‍ර කුමාර ලොක්කාගේ ටී-ෂර්ට් එක ගෙදර තියෙනවා. හරිද? ඒක මම බල්ලට දානවා කියලා හිතාගත්තා. හැබැයි එහෙම නරක කරන්න බෑනේ මේ අපේ ජනාධිපතිතුමානේ. ඒ නිසා මේ බල්ලට කැමති වෙන්නේ නැහැ ඒකට. ඒ නිසා මම ඒකට දාලා නැහැ. හැබැයි බල්ලට කටක් තියනවා නම් ඌ දාන්න එපා කියයි. හැබැයි මම දාන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ නේ. ටී-ෂර්ට් එක කියන්නේ මම. ඒ නිසා එහෙම කරන්නේ මට ඕන නම් ඔයගොල්ලෝට ආවිල්ලා දනිස්නමල ආවිල්ලා ඔයගොල්ලෝ ලියුමක් අරගෙන ගිහලා අර නඩුව බේරගන්න තිබා. හැබැයි අපි එහෙම එයයි නගිටලා යන්නේ බබා. නගිටලා යනවා බබාලා. හැබැයි අපිට එහෙම ඕමනාවක් නැහැ. අපි ඒ කවදාත් කරන්නේ මේක මගේ අන්තිම කතාව. හැබැයි මම ඔයගොල්ලෝටත් කවදාත් වරදක් කරලා නැහැ. ඔයගොල්ලෝ කීයසරයක් ඇහුවද මට මල්ලි ඕක නවත්තන්න අපි ලියුමක් හදලා දෙන්නම් කියලා මම ඒක ගත්ත නෑනේ අද වෙනකන්. ඔයාලට අවිලා ගත්ත නෑනේ ඒ ලියුමක්. මම මගේ මිනිසුන්ටත් මම ආදරේ සිංහල ජනතාවටත් ආදරේ මුස්ලිම් ජනතාවට තමයි මම යන්න දවස්වල අන්තිම දවසේ අජර්මන් මෝෂන් එක දැම්මේ මුස්ලිම් ජනතාවට. හැබැයි මම එකක් කියන්නම් බැරි වෙලා හරි 2029 අපි ඡන්ද ඉල්ලනවා නම් මම ඡන්ද ඉල්ලන පැත්තට නම් කවදාවත් මේ ඡන්ද ඉල්ලන්න එපා ඔයගොල්ලෝ කවුරු හරි. හරිද? මිනිස්සුම ගහලා පෙන්නනවා. ඊට වඩා තව එකක් කියන්න ඕනේ මම මේ පාර්ලිමේන්තුව ඇතුලේ කාගේරි හංසයියා හදවත ඉඳන් සෙක්‍රටරි ජෙනරල් අනිත් එක මැඩම් කුෂානි රෝගරන්දීර ඊට පස්සේ අපි ඉන්නේ මල්පල ටික මම ඔයගොල්ලෝගේ හිත කඩලා තියෙනවා නම් මම ඇත්තටම මේ ඝනකාට වෙනවා මේක මම මගේ පැත්තට ඉන්න ඕනේ කියලා කියපු කතාව මම ඔයගොල්ලොත් එක ඩීල් එක ගාලා මෙහා වෙහි වාඩි වෙන්නෙත් නැහැ මේක ඩීල් එක ගාලා ඔයාලත් එක වාඩි වෙන්නේ ඒ වගේ විපක්ෂ නායකතුමා ඒ වගේ අනිත් හැමෝම මන්දිරලා අයියා වගේ නම කියන්නද අපිට නැගිටිනවද නගේ මහින්ද ජයසිංහ අයියා නැගිටිනවද මම ගියාට පස්සේ ගියා කෝ අට්ටුනා කියලා හොයන්න එපා ඒක නාමල්ම හොයා ඔබතුමායි කාලේ අවසానයි ගරුමන්ත්‍රීතුමා දෙන්න ඔබතුමා ඉන්ක්ලූඩින් මේ පාර්ලිමේන්තුවේ සර්වේ කරන හැමෝටම මම හරියටම ආදරේ
දෙදස් විසිනම හරි නැත්තම් පස්සේ හරි කවදා හරි මේ පාර්ලිමේන්තුව මං එනකොට මම මගේ විදියට එනවා මං කවදාවත් පාට වෙනස් කරලා එන්නේ නැහැ. ඒ නිසා මම මොකරි වරදක් කරලා තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මාව සමාවෙන්න භාෂාවේ මොකරි අඩපාඩුවක් තිබ්බා නම් මාව සමාවෙන්න මං හිතලා කරපු ඒවා නෙවෙයි ඒක. අනිත් එක අර කක්කුස් මාඩි අර මේවා කියපු ඒවා මම නිකන් ආත්තලයකට ගත්ත ෆන් එකක්. එහෙම නව එහෙම නැතුව එයාට කරදර කරන්න නෙවෙයි. ඒ නිසා එයාටත් සමාවෙල්ලනවා. ඊට පස්සේ අර උගණ්ඩා කීරද එයා නංගි ගැන එයාටත් සමාවෙල්ලනවා. බොහොම ස්තුතියි.